සිළු දෙනාටම ආයිබෝවන්. ඔගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ SL GAT YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. Plume testnet එක ඉවර වුණා. ඔයාලට කලින් බලා ගන්න පුළුවන්. මේක අපිට ක්ලේම් කරන්න අවස්ථාවක් දුන්නා. ඒ වගේම දෙවෙනි පාරත් මේකේ ක්ලේම් කරගන්න අවස්ථාවක් දීලා තිනවා. පළවෙනි එකේ 100 දැන් පළවෙනි එක අපිට දුන්න ඇලොකේෂන් ප්‍රමාණය. ඒ වගේම දැන් දෙවෙනි එකේදී අපිට 12ක ඇලොකේෂන් ප්‍රමාණයක් අපිට මේකේ දීලා තිනවා. ටෙස්ට්නෙට් එක කරපු කට්ටියට ඒක ක්ලේම් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අපිට 12යි අපිට තියෙන ඉතුරු 100 ප්‍රමාණය අපිට දවස් 90ක් ඇතුළත අන්ලොක් වෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. දැන් මේ විදිහට වාගේ තියෙන amount එක ක්ලේම් කරගන්න පුළුවන්. මම මේ විදිහට post එකක් කලින් share කරලා තිනවා. ඊට පස්සේ මෙතන ඇවිල්ලා වගේ මුලින්ම network එක add කරගන්න main net එක add කරගන්න add වෙලා නැත්තම්. ඊට පස්සේ මේවත් term and condition approve කරන්න. approve කරාට පස්සේ ඔයාට මේ වගේ කනෙක්ට් කරපු wallet එකෙන් pop up එකක් බලා ගන්න පුළුවන්. ඒවා confirm කරගන්න. ඊට පස්සේ ඔයාට නැවතත් මේ වගේ pop up එකක් බලා ගන්න පුළුවන්. ඒකත් confirm කරගන්න. හරි. ඊට පස්සේ ඔයාට මේ විදිහට Plume යම් කිසි ප්‍රමාණයක් claim කරගන්න පුළුවන්. ඊට පස්සේ තව අපි මේකේ main net එකේ අපිට වැඩ කරගන්න අවස්ථාවක් තියෙනවා. ඔයාට පුළුවන් මෙන්න මේ portal එකට එන්න. මම post එකේ දාලා තියෙන link එක. ඒක click කරලා එන්න. ඊට පස්සේ කරන්න තියෙන ඔයාට ඔයාගේ wallet එක connect කරගන්න. මේ වගේ තමයි portal එක තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට ආවට පස්සේ විස්තර ටිකක් තියෙනවා. මේකේ අපිට main net එකේ bridge swap stake spin වගේ දේවල් වලින් අපිට මේකේ point හොයාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේකට ආවට පස්සේ මෙතන ඔයාගේ wallet එක connect කරගන්න. MetaMask wallet එක හරි OKX wallet එක හරි connect කරගන්න. ඊට පස්සේ මෙන්න ඔයාගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් ඕකේ කරන්න. ඊට පස්සේ දැන් ඔයාගේ testnet එක කරපු කට්ටියගේ miles කලින් තිබ්බා. miles වලට තමයි අපිට allocation ලැබුණේ. ඒ miles දැන් අපිට මේකේ main net එකේ PP වලට Plume point වලට convert කරගන්න පුළුවන්. දැන් මෙන්න විදිහට convert කරගන්න testnet එක කරපු කට්ටිය testnet එක කරපු නැති කට්ටියට පුළුවන් කෙලින්ම direct මේකට join වෙන්න link එකේ. ඊට පස්සේ ඔයාට මේ වගේ බලා ගන්න පුළුවන්. මේකත් continue කර යන්න ඉස්සරහට මේ විදිහට ඔයාට මේකේ වැඩ කරගන්න තියෙන main net එකේ ඊට පස්සේ අපිට dashboard එකට ආවට පස්සේ මේ වගේ තමයි දැන් අර convert කරගත්ත miles ටික PP වලට convert වෙලා තමයි මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එක එකට එක එක miles ප්‍රමාණය තිබෙන නිසා එක එක point ප්‍රමාණයක් තමයි මෙතනදී ලැබෙන්නේ. ඔයාට main page එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒගොල්ලන්ගේ main net එකේ මේ විදිහට dApps තියෙන පල්ලෙහායි dApps වලින් වැඩ කරන්න. ඒ වගේම bridge swap stake level up කියලා තියෙනවා. ඒ ටික කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා stake කියලා. මේ stake වලට කරගන්න. එතකොට ඔයාලට point ප්‍රමාණයක් දවස් 90ක් ඇතුළත ගන්න පුළුවන්. stake වලට 10%ක percentage එකක් ලැබෙනවා. ඒ ටික බලා ගන්න පුළුවන්. ඔයාගේ claim කරපු එකේ value එක බලා ගන්න පුළුවන්. ඒ විදිහට මේකේ අපිට වැඩ ටික කරගන්න තියෙන්නේ. මම step by step කියලා දෙනවා ඔයාලට කොහොමද මේකේ වැඩ ටික කරගන්නේ කියලා. මෙන්න මොකේ ඉඳන්ට ආවට පස්සේ daily spin කියලා තියෙනවා. මේ spin එකට ආවට පස්සේ නැත්නම් මෙතන dashboard එකේ මෙතනත් click කරලා එන්න පුළුවන්. කැමති දෙයක් ඔයා කරන්න. ඊට පස්සේ ඊළඟ page එකට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතන round එකක් වගේ තියෙන මේක spin කරන්න තියෙන්නේ. ඒ wheel එකට එක spin එකක් තමයි Plume දෙකක් අපේ balance එකෙන් අඩු වෙනවා. මේකේ අපිට point තියෙනවා, ticket තියෙනවා, ඒ වගේම Plume token තියෙනවා. ඒ වගේම සමහරවිට මුකුත් ලැබෙන්නේත් නැති වෙනවා. දැන් මම මේ විදිහට මැද රවුමක් තියෙන මෙතන කළු පාට මම මේක ක්ලික් කරාට පස්සේ ඔයාලගේ කනෙක්ට් කරපු wallet එකෙන් pop up බලා ගන්න පුළුවන්. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් amount එක විදියට Plume දෙකක් වගේම 0.03ක network fee එකක් මේකට කැපෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් දැන් මට මේකේදී කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මේ වගේ දවසකට එකපාරක් වට chance එක තියෙනවා. අනිවාර්යයෙන් මේ ස්පින් එක කරගන්න. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් පල්ලෙහාට එන්න. දැන් මෙතන පොඩ්ඩක් පල්ලෙහාට ආවට පස්සේ මේ වගේ රැෆල් එකක් තියෙනවා. මේ රැෆල් එකේදී අපිට ස්පින් එකෙන් ටිකට් ලැබෙනවා. ඒ ටිකට් වලින් ඔයාලට පුළුවන් මෙන්න මේ රැෆල් වලට join වෙන්න. දැන් පළවෙනි එකේ BYD seal කියලා තියෙනවා. ඊළඟට Apple Vision කියලා තියෙනවා. ඒ වගේම drone combo කියලා තියෙනවා. මේ වගේ switch එකක් තියෙනවා. Lego එකක් තියෙනවා. මේ වගේ එක දේවල් තියෙනවා. මේවට අපිට මේ ටිකට් දීලා පාර්ටිසිපේට් වෙන්න පුළුවන්. මේ රැපල් එකට ජොයින් වෙන්න පුළුවන්. මේ ඉස්සරහින් තියෙනවා මෙයාට දැනට වැලියු එක දැනට ටිකට් කොච්චර ඇප්ලයි කරලා තියෙනවද ඒ විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්.
ඒක ඉස්සරහන් තියෙන මෙතන ඇඩ් ටෝකන් ටිකට් කියලා. මෙන්න මේ ඇඩ් ටිකට් කියන තැනට ආවට පස්සේ ඔයාලට වාගා තියෙන ටිකට් ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් මෙතන දෙන්න පුළුවන්. කැමති නම් ඔක්කොම දෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. වාගාව තියෙන ටිකට් ප්‍රමාණයට අනුව. මම මෙතැන්දී මේක අයින් කල්ලා මං ටිකට් එක නෙමේ මෙතැන්දී මම මේ කැන්ස කලා ටිකට් දායක් කියලා ටයිප් කරගන්නවා. ඊට පස්ස මන්න මෙතනින් ඇට්ටෝකන් කියන එක ඇට්ටිකට් කියන එක කලික් කරනවා. ඊට පස්සේ පොප් එක බලාගන්න පුළුවන් ඔයා කනෙක්ට් කරපු වොලට් එකෙන් මේකත් කන්ෆර්ම් කරගන්න. 0.02 අපිට නෙට්වර්ක් ෆී එකට මේකට charge වෙනවා. ඊට පස්සේ මේ වගේ මැසේජ් එකක් බලාගන්න පුළුවන් ටිකට් ඇඩඩ් කියලා. මේ විදිහට හැම එකටම පාර්ටිසිපේට් වෙන්න මේ රැෆල් එකට chance එකක් තිබුණොත් ඔයාගේ ලක් එක අනුව ඔයාට මේකෙදී රිවෝඩ් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ප්‍රොෆයිල් කියන තැනට ක්ලික් කරලා ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන බැච් තියෙනවා. දැන් ඔයා මෙතන ටාස්ක් කම්ප්ලීට් කරගන්නකොට මෙතන බැච් එකක් ඔයාට අන්ලොක් වෙනවා. මේක ක්ලේම් කරගන්න. මොකද දැන් මේකදී මේන් නෙට් එකේදී මේවා බලන නිසා පුළුවන් ඔයා මේක ඩැප්ස් වලින් වැඩ කරනකොට මේවා මේ බැච් කම්ප්ලීට් වෙනවා. ඒක නිසා මේකේ වැඩ ටික කරගන්න ස්පින් එක දවස් 10ක් එක දිගට ගියත් ඔයාට මේකේ බැච් එකක් ක්ලේම් කරගන්න පුළුවන්. ස්කිප් නොකර යන්න. එතකොට ඔයාට මෙතන ඔයාගේ Twitter account එක වගේම Discord එක කනෙක්ට් කරගන්න. එතකොට ඒවා එන්ගේජ් කරගන්න පෝස්ට් වලට එහෙම නැත්නම් Discord වලට හෙල්ප් කරන්න කට්ටියට chat group එකේදී එතකොට ඔයාලට තව පොයින්ට් මේකේ engagement point ලැබෙනවා. PP ලැබෙනවා. ඒක නිසා active එකේ ඉන්න ඒගොල්ලන්ගේ Discord එකේ සහ Twitter account වල ඊට පස්සේ මෙතන තව බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන bridge කියලා තියෙනවා. එහෙම නැත්නම් මෙතනින් ඔයාගේ ස්පින් ස්ටේක් එක බලා ගන්න පුළුවන්. මෙතන බ්‍රිජ් කියලා තියෙනවා ස්වැප් ස්ටේක් ලෙවල් අප් ඒ විදිහට ඔයාට මෙතන කැටගරි බලා ගන්න පුළුවන්. ඒ වගේම වම් පැත්තෙත් මෙතන වම් පැත්තේ මෙනු එකෙත් ඔයාට එයා බලා ගන්න පුළුවන්. දැන් මෙතන මේ බ්‍රිජ් කියන එකට ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාට මෙතන බ්‍රිජ් කරගන්න පුළුවන්. දැන් ඔයාගාව දැන් අලුත් කෙනෙක්ට දැන් ඔයාගේ කනෙක්ට් කරපු වොලට් එකේ ETH තියෙනවා කියන්නේ ඉතෙරියම් තියෙනවා කියන්නේ දැන් ඉතෙරියම් ඔයාට ප්ලූම් ටෝකන් වලට මෙතනින් බ්‍රිජ් කරගන්න පුළුවන්. උඩින් ඔයාට ඉතෙරියම් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක විදියට ප්ලූම් ටෝකන් තෝරලා එතනින් ඔයාගාත් කැමති ප්‍රමාණය ඩොලර් 10ක 15ක කැමති ප්‍රමාණයක් ඔයාට මේකෙන් බ්‍රිජ් කරගන්න පුළුවන්. ඒ විදිහට ටෝකන් නැති කට්ටියට කරගන්න පුළුවන්. මේකෙදී පොඩි ෆී එකක් අපිට යනවා මේ වැඩ ටික මේන් නෙට් එකේ වැඩ කරගන්න. ඒක නිසා ෆී එකත් දරා ගන්න පුළුවන් කෙනෙක් තමයි මේ මේන් නෙට් එකේ වැඩ කරගන්න තියෙන්නේ. මොකද මෙයා ටෙස්ට් නෙට් නෙමෙයි නිසා මේන් නෙට් එක නිසා එයා දාලා වැඩ ටික කරගන්න. එතකොට ඔයාට හොඳ රිවෝඩ් එකකට ගන්න යන්න අවස්ථාවක් තියෙනවා. මේ විදිහට ඉතින් මෙතන කොයින් පෑර් එකක් තුල මම ස්වැප් කරගන්න දැන් මම ඔයාට මේක කරලා පෙන්නන්නේ නැහැ. ඔයාට මේ ස්ටෙප් ටික බලා ගන්න පුළුවන් කොහොමද කරගන්න අවශ්‍ය වෙන ස්ටෙප් ටික. ඒ වගේම තව මෙතන පල්ලෙහා තියෙනවා අද බ්‍රිජ් කීපයක් ඒවත් යූස් කරගන්න. මොකද මේවා ඩැප්ස් වල වැඩ කරගන්න. එතකොට තමයි මේකෙදි අපිට බැච් අන්ලොක් වෙලා අපිට රිවෝඩ් එකකට හොඳ රිවෝඩ් එකකට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයා ටෙස්ට් නෙට් එකෙන් මේ විදිහට ටෝකන් ක්ලේම් කරගන්නව නම් අපිට ඩිරෙක්ට් අපිට Binance එකට එක්ස්චේන්ජ් එකට ගන්න බැරි නිසා ඔයාට පුළුවන් මෙතන මේ Plume USDC වලට ස්වැප් කරගන්න. නැත්නම් බ්‍රිජ් කරගන්න. බ්‍රිජ් කරන මෙතන ස්වැප් තියෙන්නේ. ස්වැප් කරගන්න. එතකොට ඔයාට ස්ටේබල් කොයින් එකක් විදිහට ඒක තියාගන්න පුළුවන්. සමහර අය බයයි මේකද ප්‍රයිස් එක ඩවුන් වෙයි කියලා. ඒක නිසා ඒකත් ඒ විදිහට ඔයාට කරගෙන තියාගන්න පුළුවන්. නෙට්වර්ක් එක ලොන්ච් වුණාට පස්සේ ඔයාට ඒක ඩොලර් වලට කන්වර්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එක්ස්චේන්ජ් එකකට සෙන්ඩ් කරගන්න අවස්ථාවක් තියෙනවා ඊට පස්සේ මෙතන ස්ටේක් එක මේ ස්ටේක් එකකින් පුළුවන් තව කනෙක්ට් කරගන්න වගේ වොලට් එක කනෙක්ට් කරලා නැත්නම් පළවෙනි පාර කනෙක්ට් කරගත්තට පස්සේ ඇති ඊට පස්සේ මේක ඔටෝමැටිකලි මේ කනෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන යම්කිසි ප්‍රමාණයක් ඔයාට ස්ටේක් කරගන්න පුළුවන්. දැන් මෙතන නියමිත ගාණක් නෑ. ඔයාට එක කොයින් එකක් වුණත් මේක ස්ටේක් කරගන්න පුළුවන්. ඔයා කැමැත්ත අනුව ඔයාගාව තියෙන ටෝකන් ප්‍රමාණය අනුව ඔයා කල්පනා කරලා බලලා කැමති ප්‍රමාණයක් ස්ටේක් කරගන්න. ඔයාට ස්ටේක් රිවෝඩ් එක APY එක 105ක් ලැබෙනවා. ඒක නිසා මිස් කරගන්න එපා chance එක. අනිවාර්යයෙන්ම ස්ටේක් එකක් කරගන්න. මොකද මේකට බැජ් එකකුත් ලැබෙනවා. මේ ස්ටේක් කරගන්න එකට බැජ් එකක් අන්ලොක් වෙනවා. ඒක නිසා ස්ටේක් කරගන්න කීයක්ම හරි ස්ටේක් කරගන්න. මෙතන ඩෙලිගේට් ටු
ප්ලූම් ෆවුන්ඩේෂන් තියෙන ඒ වගේම ගොඩක් තියෙනවා එක එක ඒවා ඒවා කැමති එකක් තෝරගන්නවා මෙතන ප්ලූම් ෆවුන්ඩේෂන් කියන එක තමයි තෝරගත්තේ මෙතනින් මගේ ස්ටාම් මං කිසි දෙයක් ස්ටේක් කරන්න නැති නිසා මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ මම මෙතන ස්ටේක් කරනවා ඊට පස්සේ මෙතනත් කන්ෆර්ම් කියලා තියෙන බලා ගන්න 0.04 නෙට්වර්ක් ෆී එක වගේම මං ටෝකන් 10ක් ස්ටේක් කළා ඒ 10ත් මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ විදිහට ස්ටේක් එක කම්ප්ලීට් වුණා දැන් මගේ යුවර් පොසිෂන් කියන තැන මගේ එකතු වුණා බැලන්ස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් රිවෝඩ් එක කැල්කියුලේට් වෙනවා ඩේලි තාම මේ දැන් ස්ටේක් කරන නිසා මට බලා ගන්න බෑ ඒක දවසක් ගියට පස්සේ ඔයාලට මෙතන ඔයාලට යම්කිසි පොයින්ට් ප්‍රමාණයක් එහෙම නැත්නම් මේ ටෝකන් ප්‍රමාණයක් ඇඩ් වෙලා තියෙනවා ස්ටේක් වලින් ලැබෙන ටෝකන් ප්‍රමාණයක් ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් වැලිඩේෂන් වල කොච්චර වැලිඩේෂන් කට්ටියක් කරලා තියෙනවද කියලා දැන් මෙතන බැජ් එකක් අන්ලොක් වෙනවා දැන් මේ වෙලාවේ බැජ් එක අන්ලොක් වෙන්නේ නැහැ මොකද එකපාරම මේකේ බැජ් එක අන්ලොක් වෙන්නේ නැහැ ටික වෙලාවක් යනවා ටික කාලයක් යනවා මේක අන්ලොක් වෙන්න ඊට පස්සේ වඩ දවසකට වුණත් ඇවිල්ලා පස්සේ බලන්න බැජ් එකක් මෙතන අන්ලොක් වෙලා තියෙනවා ඊට පස්සේ මෙතන ලෙවල් අප් කරගන්න පුළුවන් ලෙවල් අප් කියන තැන ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන ක්වෙස්ට් කීපයක් තියෙනවා මේ ක්වෙස්ට් කම්ප්ලීට් කරලා ඔයාලට පොයින්ට් එකතු කරගන්න පුළුවන් දැනටමත් මම කම්ප්ලීට් කරලා තියෙනවා දෙක ස්පින් එකක් වගේම ස්ටේක් කරලා තියෙනවා ඒකත් කම්ප්ලීට් වෙලා තියෙනවා ඒ විදිහට මම ස්ටේක් එක ස්පින් එකෙන් මේ විදිහට පොයින්ට් මට තව 50ක් ඇඩ් වුණා ඒක කම්ප්ලීට් වෙලා තියෙනවා ඒ විදිහට ඔයාලට පුළුවන් මේකෙදි මේ ක්වෙස්ට් ඔක්කොම කරන්න මේකේ තියෙන්නේ සමහර පළවෙනි ක්වෙස්ට් එකේ තියෙනවා ස්වැප් බ්‍රිජ් ස්වැප් ඒ වගේ දේවල් කරන්න එතකොටත් ඒවා කම්ප්ලීට් කරගන්න පුළුවන් ඒ වගේම PP ප්‍රමාණයක් අපිට ඇඩ් කරගන්න පුළුවන් දැන් මේකත් ක්වෙස්ට් එක කම්ප්ලීට් වෙලා තියෙනවා මෙතනින් බෑක් කරලා දැන් මෙතන පළවෙනි එක විදිහට මම මේක එකක් ක්ලික් කරලා පෙන්නන්නම් ඔයාලට ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට එන්න පල්ලෙහාට ආවට පස්සේ පළවෙනි එක බ්‍රිජ් එකක් තියෙනවා මෙතන බ්‍රිජ් කියන තැන කලින්ම මං ගියේ බ්‍රිජ් කියන එක ඒක මොකක් කරක බ්‍රිජ් එකක් කරන්න එතකොට ඒක කම්ප්ලීට් වෙනවා දැන් මේකෙත් මේකේ තියෙනවා ස්වැප් එකක් කරන්න මේ ස්වැප් ක්ලික් කරලා පස්සේ මේකත් ස්වැප් එකත් කම්ප්ලීට් වෙනවා මේකේ මතක තියාගන්න යාළුවනේ මේක හැම තිස්සෙම පළවෙනි පාරම මේක කම්ප්ලීට් වෙන්නේ නැහැ ඒක ටිකක් වෙලා යනවා මේක කම්ප්ලීට් වෙන්න දැන් ඔයාලට මේකේ වොලට් එක කනෙක්ට් කරගන්න තියෙනවා ඊට පස්සේ ඔයාලට මෙතනින් කැමති ඒකට මේ PUSD කියන එකට ස්වැප් කරගන්න මෙතන ඒක තෝරන්න මෙතන වෙන කොයින් පෙයාර් එකක් තමයි තෝරන්නේ කැමති එකක් ඔයාලට මේකේ නියමිත කොයින් එකක් කියලා නෑ කැමති කොයින් එකක් තෝරලා ඔයාලට මේ විදිහට ස්වැප් එක කම්ප්ලීට් කරගන්න පුළුවන් මේකත් කන්ෆර්ම් කරගන්න ඔය විදිහට ඔයාලට ස්වැප් එක කම්ප්ලීට් කරන්න බලා ගන්න පුළුවන් මෙතන ඩන් කියන එක ක්ලික් කරන්න හරි අරුණ දැන් ඔයාලට සමහරට දැන් අපිට මුලට ගියත් මේකේ ලෙවල් එක ටාස්ක් එක කම්ප්ලීට් වෙලා නැහැ මොකද මේකට වෙලාවක් යනවා මෙතන කම්ප්ලීට් වෙන්න හරි ඒ විදිහට තමයි යාළුවනේ මේකේ වැඩ කරගන්න තියෙන්නේ දැන් ඊළඟ ඒවට ගියත් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන කරපු කට්ටිය කොච්චර දෙනෙක් දැනට මේක කම්ප්ලීට් කරලා තියෙනවද ඒ වගේ විස්තරයක් බලා ගන්න පුළුවන් දෙවෙනි ක්වෙස්ට් එකත් ඒ විදියයි තුන්වෙනි එකට 50 අපිට PP ලැබෙනවා මේ විදිහටම දැනටම PP 100ක් ලැබිලා තියෙනවා එකෙන් ඔයාලට ওই විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ යාළුවනේ මොකක් හරි වීඩියෝ සම්බන්ධ ගැටලුවක් තියෙනවා වීඩියෝ බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා අදම වීඩියෝ එකෙන් සමු ගන්නවා මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා